ඔන්න අපි දැන් බෝයගලන පොලිසිය ඇතුළට ආවා. අයියෝ වෙන්න වැඩක් අපේ මල්ලි හොඳටම නිවි. බලන්නකෝ ඉර බැහැගෙන යන ලස්සන. ඔන්න දැන් අපි යන්නේ චෛත්‍ය බලන්න. කොහොමද යාළුවනේ අපි අද වෙසක් බලන්න තමයි මේ යන්නේ. ඊට කලින් තව විශේෂ ගමනක් යන්න තියෙනවා. අපි ගිහින් විස්තර කියන්නම්කෝ. මේ තියෙන්නේ බෝයවලාන පොලිස් ස්ථානය. ඔයාලා බැලුවද ඇයි මේ අපි පොලිසියට යන්නේ කියලා? අද පොලිසියේ ලොකු දන්සලක් දෙන්න තමයි හදන්නේ. ට්‍රැවල් විත් අයියේ මල්ලි අපි දෙන්නටත් ආරාධනාවක් ලැබුණා දන්සල විවෘත කරන්න එන්න කියලා. ඉතින් ඔන්න අපි ආවා. ඔන්න අපි දැන් බෝයවලාන පොලිසිය ඇතුළට ආවා. හරිම ලස්සනයි නේද මල්ලි? හරිම ලස්සනයි. හොඳකෝ මම ඔයාලටත් පෙන්නන්නද? අපි එනකොටත් පොලිසියේ නැන්දලා මාමලා හරියට වැඩ. මේ වෙලාවේ මේ පොලිසියේ ස්ථානාධිපති චතුරංග මාමව ආදරයෙන් මතක් කරන්න ඕනේ. චතුරංග මාම තමයි අපිට ආරාධනා කළේ. චතුරංග මාමා ඇතුළුව මේ පොලිසියේ නැන්දලා මාමලා හැමෝම එකතු වෙලා තමයි මේ බද්දන්සල දෙන්නේ. ඒ දෙවනි වරට. බලන්නකෝ මාමලා නැන්දලා මහන්සි වෙලා කෑම හදනවා. ඔන්න මේ විදියට තමයි දන්සල ආරම්භ වුණේ. මේ දන්සල විවෘත කරන්න ප්‍රධාන ආරාධිත අමුත්තා විදියට සම්බන්ධ වුණේ තවත් විශේෂ කෙනෙක්. ඒ තමා කුරුණෑගල දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරී අතුල කරුණාපාල මාමා. අතුල මාමා අපිට ගොඩාක් විශේෂ කෙනෙක්. එතුමා අපි දෙන්නට ගොඩාක් ආදරය කරන ශ්‍රී ලංකා පොලිසියේ සේවය කරන දක්ෂ යතමානී ප්‍රධාන නිලධාරීතුමෙක්. ඉතින් අපිත් ගොඩාක් සතුටින් තමයි අද ඉන්නේ. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. පොලිසිය අපි දෙන්න ආදරය කරන, අපිට ආදරය කරන නැන්දලා මාමලා ගොඩාක් අද හම්බ වෙන නිසා. ඒ අය ගැන විස්තරත් මම පස්සේ කියන්නම්කෝ. ඔන්න අපි දෙන්නගේ වාරේ. දැන් නම් බඩ පිරෙන්න කනවා. කෑම නම් හරිම රසයි. ඔන්න අන්තිමටම මම ගොඩාක් ආදරය කරන පොලිස් අධිකාරී අතුල කරුණාපාල මාමා, අලව්ව පොලිස් ස්ථානාධිපති බණ්ඩාර දෙකඳුවල මාමා, බෝයවලාන පොලිස් ස්ථානාධිපති චතුරංග මාමා එක්ක ෆොටෝත් ගත්තා. දැන් තවත් ලස්සන දණක් පෙන්වන්නයි අපි මේ යන්නේ. අපි පන්සලකට යනවා. එතකොට අපිට හම්බුණා දන්සල. අපි එතනින් නවත්තලා පොත්තමල්ලි ටිකක් බීලා හැම පන්සලට යමු.
අපි දැන් ඉන්නේ නාරම්මල. බෙන්නයි ඔයාගේ ඉස්කෝලේ. මේ මං ඉගෙන ගන්න මගේ ආදරණීය පාසල. සියමල ගස්කොටුව ඔයාලා දැක්ක නේද? සියමල ගස්කොටුව කියලා තියෙන බෝඩ් එක. අයියෝ වෙන්න වැඩක්. අපේ මල්ලි හොඳටම නිදි. අපි පන්සලට කිට්ටු වෙනකොට ටිකක් හවස් වෙලා. අපි පාරායිනේ තිබුණු වැවක් ළඟ ටිකක් නතර වුණා. බලන්නකෝ ඉර බැහැගෙන යන ලස්සන. ඔන්න අපි දැන් අපේ ගමනාන්තය වුණු ඒ ලස්සන පන්සල් ළඟට ආවා. අයියේ ලස්සන පන්සලක් නේද? මේ පොතුවැව ශ්‍රී ශෛල කලාරාම රජමහා විහාරය. බලන්නකෝ ලස්සන. අපි ඒ කියපු පන්සලට අපි දෙන්න ඇවිල්ලා තියෙන්නේ. මේ පන්සල හරිම ලස්සනයි. මේ පන්සලේ ඔයාලට පෙන්වන්න ගොඩාක් දේවල් තියෙනවා. මට පිටිපස්සෙන් ලස්සන බුදු පිළිමයකුත් තියෙනවා. ඔයාලට පේනව නේද? හරිම ලස්සනයි. මේ විහාරස්ථානයේ තියෙන්නේ කඩහපොළ වාරියපොළ පාරේ කටුපොත නගරය ආසන්නයේ. ඔයාලත් ඉක්මනින්ම දවසක ඇවිදින් මේ ලස්සන ඉපැරණි රජමහා විහාරය වැඳ පුදා ගන්න. මේ බලන්න බැරිවනේ. දැන් ටිකක් රෑ වෙලා නිසා පැහැදිලි මදි ඇති. ඒත් බලන්නකො පන්සලේ ලස්සන. ලස්සන රූප තියෙනවා. ඔන්න දැන් අපි යන්නේ ධාතු මන්දිරය බලන්න. හරිම ලස්සනයි නේද? අපි යන්නේ චෛත්‍ය බලන්න. එන්නකො අපිත් එක්ක යන්න. අන්න ඔයාලට ඈතින් පේනවා චෛත්‍යය.
ලස්සනයි ඒ චෛත්‍ය. මේ තමයි බුදුරජාණන් වහන්සේගේ පස්වක මහණුන්ට ධර්මය දේශනා කරනවා. හරිම ලස්සනයි. පන්සලේදීම ගොඩක් රෑ වුණ නිසා අපි අන්තිමට හදුන් කූරු පහන් පත්තු කරලා බුදු සාදුට වැඳලා ගෙදර එන්න පිටත් වුණා. අද අපේ වීඩියෝ එක ලස්සනයිද යාළුවනේ? අපි තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයාලා ළඟට එන්නම්. මතක් කරලා අපේ channel එක subscribe කරන්න. ගිහින් යන්න.